සාදු 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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරමාර්ථ ධර්මයන් පිළිබඳ අපි මේ වෙනකොට පරමාර්ථ ලෝකයේ නමින් පළවන DVD පටය සකස් කරලා තියෙනවා. ඊට සමාන්තර වූ දෙවන DVD පටය නිර්මාණය කිරීමටයි අපි උත්සාහ දරන්නේ. මෙහිදී ඔබට මතක ඇති අප ඒ පරමාර්ථ ලෝකයේ එක කියන DVD එක තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නාත ධර්මයක් වූ අභිධර්මයේ පිළිබඳ යම්කිසි ගැඹුරු විස්තරයක් ලබා දුන්නා. අපට දැනෙන ආකාරයෙන් අපට තේරෙන ආකාරයෙන් ඔය ඇත්තන්ට ඒ ගැඹුරු ධර්ම ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන ආකාරයට අපි එම DVD පටය නිර්මාණය කළා. එහිදී අප පරමාර්ථ ධර්ම ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන ආකාරයට ඒ පරමාර්ථ සතර පිළිබඳ අපි ඔය පින්නතුන් සමග කතා කළා. මෙහිදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ පළවන DVD පටේ කතා නොකරන ලද නාම ධර්මයන් පිළිබඳව. පළවන DVD පටේදී බොහෝ සෙයින් අපි ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නේ, මුල් තැන ලබා දුන්නේ රූප ධර්මතා පිළිබඳ අධ්‍යයනයක් සඳහා. එහිදී අපි විශේෂයෙන්ම රූප 28 පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. විශේෂයෙන්ම එහිදී අපි ප්‍රධානම රූප පිළිබඳ අපි අවබෝධයක් ලබා ගත්තා. විශේෂයෙන්ම සතර මහා භූතයන්, ප්‍රසාද රූප ආදී විශේෂ රූප පිළිබඳ අපි යම් ගැඹුරු අදහසක් ලබා ගත්තා. මෙහිදී අදහස් කරන්නේ අපි නාම ධර්මතා පිළිබඳ යම් ගැඹුරු දර්ශනයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාත ධර්මයෙන් ලබා ගැනීමටයි. ඊට පෙර මම අදහස් කළා විශේෂ පාඩමක් කරන්නට. මොකද අපි දැන් පළවෙනි DVD එක අධ්‍යයනය කරලා අපිට යම් අදහසක් තියෙනවා මෙම පරමාර්ථ ධර්මය පිළිබඳව. විශේෂයෙන්ම එහිදී අපි කතා කරන්නට ඕනි චිත්ත චෛතසික රූප කියන මෙම පරමාර්ථ ධර්ම තුන පිළිබඳව. මොකද නිර්වාණය කියන පරමාර්ථ ධර්මය ඔය අතන්ට සිහිපත් වෙනවා ඇති. අපි අපේ වචන වලට නොගැලපෙන නිසා ඒ නිර්වාණ කියන පරමාර්ථ ධර්මය අපේ මාතෘකාවෙන් තරමක් ඈත් කළා. ඒක නිසා අපි මෙහිදී తాවකාලිකව අපි පොඩ්ඩක් එම වචනය, මේ පරමාර්ථ ධර්මය අයින් කරනවා. විශේෂයෙන්ම අපේ මේ සම්මුති වචන එක්ක, මේ ප්‍රඥප්තියින් එක්ක එහි නැගෙන ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණත් එක්ක නිර්වාණය කියන දහම භාවිතා කරන්නට බැරි නිසා. එහෙනම් මෙහිදී විශේෂයෙන්ම අපි පරමාර්ථ 81ක් ගැන කතා කරනවා. රූප 28ක්, චිත්ත එකක්, චෛතසික 52ක් වශයෙන්. මෙම සියලුම ධර්මතා ඔය ඇත්තෝ දන්නවා හේතුන්ගෙන් හටගත් ධර්මතා. මේ සියලුම ධර්මතා හේතුන්ගෙන් හටගත් ධර්මතා. තව වචනයක් කියනවා නම් සංකත ධර්මයෝ. සංකත ධර්මයෝ. තව වචනයකින් කියනවා නම් සංස්කාරයෝ. තවත් වචනකින් අපිට ඕනනම් කතා කරන්න පුළුවන් ස්කන්ධයෝ කිය. එහෙනම් මෙතන වෙන් වෙන්නෝ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ නැත්නම් ගති ගුණ ඇති පරමාර්ථ ධර්මයෝ 81ක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකින් වෙනම ස්වභාව ලක්ෂණ 81ක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ අවකාශයේ වර්තමාන මොහොතේ උපදින්නේ නිකම්ම නෙමෙයි, හේතුන්ගෙන්. එහෙනම් මේවායේ උප්පත්තිය සඳහා හේතු කියන ධර්මතාවයක් බලපානවා. ඒක නිසා අපි කියනවා මෙම 81ක් වූ පරමාර්ථයෝ හේතුන්ගෙන් හටගත්තා කියලා. එහෙනම් එක විදිහකට කියන්න පුළුවන් සංකත ධර්මයෝ කියලා. එහෙනම් මේ 81ක් වූ සංකත ධර්මයෝ, 81ක් වූ සංස්කාරයෝ, 81ක් වූ ස්කන්ධයෝ,
ආදී විදිහට නොඑක් නම් වලින් අපට මේ ධර්මතා හඳුන්වන්නට පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සංකත ධර්මතාවයෝ මෙම ගති ලක්ෂණයෝ දකින්නේ අපි දකින ආකාරයකට නෙවෙයි. අප ගෞතමයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දකින්නේ මේ මුළු මහත් ලෝක ධාතුවම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ වලින් බවයි. අපි මීට පෙර කතා කළා අපිට ඇසුරු කරන්නට වෙන්නේ මෙන්න මේ ගති ලක්ෂණ 81. කොටිම කිව්වොත් ත්‍රිකාලයේම අපි යමක් ඇසුරු කරා නම් ඒ ඇසුරු කරලා තියෙන්නේ මෙන්න මේ ගති ලක්ෂණ 81. ඒක තව ටිකක් කෙටි කරලා කිව්වොත් නාම රූප. අපිට නාම රූප ඇරෙන්නට අසු වෙන වෙනත් කිසිම ධර්මතාවයක් ලෝක ධාතුවේ නැහැ. හැබැයි අතිශය සියුම් මනසකට මෙන්න මේ සංකත ධර්මයන්ට වඩා මෙන්න මේ හේතුන්ගෙන් හටගත් ධර්මයන්ට වඩා මෙන්න මේ ස්කන්ධයන්ට වඩා වෙනත් යමක් අරමුණු වෙනවා. ඒක අසංකතයක්. ඒක හේතුන්ගෙන් හටගත් එකක් නෙවෙයි. ඒ ධර්මතාවය තමයි නිර්වාණය. මෙහිදී අපි ඔය පින්වත් ඇත්තන්ට කියා දෙන්නට යන්නේ මෙන්න මේ 81ක් වූ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ ස්වභාවයක් ගැන. මේක අතිශය වැදගත් දෙයක්. පාඩම ටිකක් දිගයි සංකීර්ණයි. නමුත් අවබෝධ කරගතොත් ඒකාන්තයෙන්ම මම හිතන්නේ ඊට වඩා දෙයක් නැහැ අවබෝධ කරගන්න. ඒ තරම් වටිනා ධර්ම කාණ්ඩයක් තමයි ඔය පින්වතුන්ට මම මේ සාකච්ඡා කරන්නට කියා දෙන්නට යන්නේ. ඔය ඇත්තෝ දන්නවා මේ වෙනකොට මේ සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳ ගැඹුරින් දැනගත්තේ නැතත් යම් අවබෝධයක් ඔය ඇත්තන්ට තියෙනවා. අපි මීට පෙර ඉගෙන ගත්තා කිසිම සංස්කාර ධර්මයක් කිසිම ස්වභාව ලක්ෂණයක් තනිව මේ අවකාශයේ නූපදින බව. ඒ කියන්නේ සංස්කාර ධර්මයක් අවකාශයේ පහළ වෙනවා නම් පහළ වෙන්නෙම තවත් සංස්කාර ධර්මතා රාශියක් එක්කම. උදාහරණයක් විදිහට අපි දන්නවා මේ රූප ස්වභාවයේ කුඩා මේකකේ වන්නේ රූප කලාපය. රූප කලාපයක් කියන්නේ පරමාර්ථ ධර්ම 8ක එකතුවක්. විශේෂයෙන්ම මේ මහා භූත 4ක් සමග උපාදා රූප 4ක් එක් වෙලා තමයි මේ රූප කලාපය කියන ධර්මතාවය අවකාශයේ පහළ වෙන්නේ. ඒ කියන්නේ කිසිම සංස්කාර ධර්මයක් තනියෙන් අවකාශයේ හටගන්නේ නැහැ. නාම ධර්මත් එහෙමයි. දැන් අපි ඉස්සර කතා කරේ රූප ධර්මතාවයක්. කියන්නේ අවකාශයේ රූප ධර්මතාවයක් පවතින අවම වශයෙන් ගති ලක්ෂණ 8ක් ඕනේ. නාම ධර්මතාවත් එහෙමයි. තනි නාම ධර්මතාවයක් අවකාශයේ පහළ වෙන්නේ නැහැ. ඒ සඳහාත් අවම වශයෙන් ධර්මතා නාම ධර්මතා 8ක් ඕනේ. ඒ පිළිබඳවත් ඔය අත්තන්ට මම මීට පෙර DVD එකේදී සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සිතක් උපදිනකොට චිත්තය නැමැති ඒ ගති ලක්ෂණයත් එක්ක අරමුණු ගැනීමත් එක්ක අවම වශයෙන් තවත් ගති ලක්ෂණ 7ක් උපදින්නට ඕනි. ස්වභාව ලක්ෂණ 7ක් උපදින්නට ඕනි. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මානසිකාර්ය කියන ඒ ගති ලක්ෂණ 7. ඒ කියන්නේ එතනත් ගති ලක්ෂණ 8ක එකතුවක්. ඒ නාම ධර්මතාවයකදී ඒ ගති ලක්ෂණ එකිනෙකින් වෙන් කරන්න බෑ. ඒවා සංප්‍රයුක්ත ලෙසයි පිටලා තියෙන්නේ. එකක් ගලවලා තියන්න බෑ පැත්තකින්. එකක් අනිකාට උපකාර වෙමින් සංප්‍රයුක්ත විදිහට ගලවන්න බැරි විදිහට එකතු වෙලායි තියෙන්නේ. රූප ධර්මතාවත් එහෙමයි. පොදුවේ අපි මේ රූප ධර්මතා ගොඩටත් හා නාම ධර්මතා ගොඩටත් පොදුවේ දාගමු සංස්කාර පුඤ්ජයක් කියලා. සංස්කාර පුඤ්ජයක්. ඒ කියන්නේ සමහර විට රූප සංස්කාර පුඤ්ජයක් වෙන්නත් පුළුවන්. නාම සංස්කාර පුඤ්ජයක් වෙන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ තිරයේ සංස්කාර පුඤ්ජයක් පිහිටලා තිනවා. ඒක ප්‍රඥාප්තියක් විදිහට අපි රූප සටහනක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේක සංස්කාර පුඤ්ජයක් කියලා අපි හිතමු. සමහරට නාම වෙන්නත් පුළුවන්, සමහරට රූප වෙන්නත් පුළුවන්. කොහොම හරි සංස්කාර පුඤ්ජයක්. ඔයාලා දැනගන්න ඕනි මේ සංස්කාර පුඤ්ජය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙතන ස්වභාව ලක්ෂණ
කිහිපයක් ඒකාන්තයෙන්ම තියෙන්නටම ඕනි. එහෙම නැතුව තනි ස්වභාව ලක්ෂණයක්, ගති ලක්ෂණයක් අවකාශයේ පහළ වෙන්නේ නැහැ. කොහොම වුණත් කමක් නැහැ. මෙන්න මේ සංස්කාර පුංජය පොදුවේ ඒ සංස්කාර පුංජයේ ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් අපි ලබා ගනිමු. ඒක අතිශය වැදගත් වෙනවා. අපි දන්නවා මේ වෙනකොට ඒ චිත්තචෛතසික පිණ්ඩයක් හෝ ඒ රූප පිණ්ඩයක් නැත්නම් රූප කලාපයක් පහළ වුණොත් ඒකාන්තයෙන්ම ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවමයි. ඒ කියන්නේ භංගයටපත් වෙනවමයි. ඒ කියන්නේ එහෙනම් රූප පුංජයකටත් නාම පුංජයකටත් පොදු ධර්මතා තුනක් තියෙනවා. ඉපදෙනවා, පවතිනවා, මැරෙනවා. උපදිය, ස්ථිතිය, භංගය. මෙන්න මේ ෂණිකව ඉපදින උපදී ස්ථಿತಿ භංගය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නටයි මම මේ අවස්ථාවේදී තීරණය කළේ. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මෙන්න මේ ධර්ම මාත්‍රය චිත්තසංතානයේ පවත්වා ගත හොත් අපට මේ සියලු සංස්කාර ධර්මයන්ගේ යථාභූත ස්වභාවය වූ ත්‍රිලක්ෂණයට වැටෙන ස්වභාවය. ඒ කියන්නේ සංස්කාර පුංජයක් ත්‍රිලක්ෂණයට ලක්වන්නේ කොහොමද කියන ධර්මතාවය ඊ타ත්ම හොඳින් වැටහෙනවා. ඒ සඳහා තමයි මම මෙන්න මේ විශේෂ පාඩම ඔයයන් එක්ක සාකච්ඡා කරන්නට යන්නේ. අපි බලමු මෙන්න මේ වර්තමාන මොහොතේ අපිට අසු වෙන සංස්කාර පුංජය පිළිබඳව. දැන් ඔයයන්ට පේනවා මේ වර්තමාන මොහොතේ සංස්කාර පුංජයක් මේ ආකාරයේ අවකාශයේ පහළ වෙලා තියෙනවා. මේක යථාර්ථය ඇතිසැටියෙන්ම අපි බලමු මේකේ ස්වභාවය මොකක්ද කියලා. මේක මේ සංස්කාර පුංජයක් විදර්ශනා ඥානියට අසු කර ගන්නට පුළුවන් නම් අන්න ඒ සංස්කාර පුංජයේ තියෙන යථාභූත ස්වභාවය අපිට අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා. අන්නේ විදර්ශනා නුවණ අතිශය වැදගත් වෙනවා අපිට මේ ලෝකෝත්තර ගමන යෑම සඳහා. ඒක නිසා මම මේ අවස්ථාවේදී ඔයාලට මේ රූසටහන් වලින් පෙන්වන්නම් එක්තරා අන්මේ ඥානයකට ලබාගත හැකි විදර්ශනා ස්වභාවය. මේක අපි ඉගෙන ගන්නේ ප්‍රඥප්තිය වශයෙන් රූසටහන් අසුරු කරගෙන. නමුත් මෙහි තිබෙන ධර්මතා ස්වභාවී චිත්තසංතානී සතුනම් අපිට ලෝකය පිළිබඳ යථාභූත ඥානය ලබා ගන්නට සහ අප පංචේන්ද්‍රියට මනේන්ද්‍රියට ලැබෙන අරමුණු පිළිබඳ ත්‍රිලක්ෂණය අසුරු කරගෙන එම අරමුණු ලබා ගන්නට අතිශය ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි විශේෂයෙන්ම මේ රූසටහන අසුරු කරගෙන මෙම පාඩම විස්තර කරන්න සිටුවේ. දැන් අපි හිතන්නේ මෙන්න මේ සංස්කාර පුංජය තියෙනවා කියලා. සංස්කාර පුංජය තියෙනවා කියලා අපි හිතන්නේ. සාමාන්‍ය විදර්ශනාවෙන් මේක අසු වෙනකොට ඒ විදර්ශනා නුවණට පේනවා මේක මේ මොහොතේ හට ගන්න බවක්. ඒ වගේමයි විදර්ශනා නුවණට පේනවා මේ සංස්කාර පුංජය මේ මොහොතේම භංගයටපත් වෙන බවක්. අපි ඒක යම් ආකාරයකට විශ්ලේෂණය කරලා බලමු. ඔයාලට මම මේක ඊ타මාත්ම සියුම් විදිහට යම් ඉපදීමක් පෙන්වන්නම් මට පුළුවන් ආකාරයෙන් පරිගණකය ආධාර කරගෙන බලන්න. මෙන්න මෙහිමයි ඒ යෝගාවචරයට ඒ විදර්ශනාවට මේකේ හට ගැනීම අපි හිතමු. හොඳයි. දැන් මේ අවස්ථාවේදී ඒ තිරයේ කිසිම දෙයක් පේන්නේ නැහැ. සංස්කාර පුංජයක සටහන් ස්වභාවයක් නැහැ. අපි හිතමු මෙන්න විදර්ශනාවෙන් දකිනවා මෙන්න මේ ධර්ම ස්වභාවය හට ගැනීමක් දකිනවා මෙන්න මේ ආකාරයට. ඔන්න හටගත්තා. ඒ කියන්නේ පෙර තිබුණේ නැහැ. පෙර නොතිබීම හටගත්තා. ඔන්න විදර්ශනාවෙන්ම පේනවා මෙම සංස්කාර පුංජය ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. නැති වෙනවා. දැන් ඒ සංස්කාර පුංජය දැන් එතන නැහැ. ඔය වගේ මේ විදර්ශනා නුවණට අහු වෙනවා මේ සංස්කාර පුංජය පහළ වෙනවා පෙර නොතිබීම පහළ වෙනවා ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම පහළ වෙනවා ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන එක යෝගාවචරයට දැක ගන්න හම්බ වෙනවා. පෙර නොතිබීම පහළ වෙනවා ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවය යෝගාවචරයට දකින්නට ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් බලමු
අපි සාමාන්‍යයෙන් බාහිර වස්තුවක් දිහා දැක්කට පස්සේ අපි හිතන්නේ මේ වස්තුව තියෙනවා. තියෙන වස්තුව අපිට පේනවා. වස්තු තියෙනවා. තියෙන වස්තුව අපිට පේනවා. තියෙන වස්තු පේනවා. පේන වස්තු තියෙනවා. ආදි විදිහට අපි සිතන්නේ. නමුත් විදර්ශනා නුවණින් බලනකොට අපිට වැටහෙනවා මේ සියලුම වස්තුන් පෙර නොතිබීම හටගන්නවා. ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මෙතනදී දැනගන්න අපිට දැක ගන්න ලැබුණා මේ වර්තමාන මොහොතේ මේ සංස්කාර පුංජය පෙර නොතිබීම හටගත්. ඉතිරි නැතිවම නිරුද්ධ වුණා. ඒ සංස්කාර පුංජයන්ගේ එකතුවකින් තමයි මේ පරිබාහිර ලෝකය නිර්මාණය වෙන්නේ. එහෙනම් පරිබාහිර ලෝකයටත් ওই ටිකමයි වෙන්නේ. සාමාන්‍ය චක්කු විඥාණයට මේක ගෝචර නැහැ. සාමාන්‍ය විඥාණයට සාමාන්‍ය නුවණට මේක ගෝචර වෙන්නේ නැහැ, අහු වෙන්නේ නැහැ. නමුත් ගැඹුරු ප්‍රඥාවට මේක අසු වෙනවා. එහෙනම් බලන්න අපි මෙතනදී දැක්කා මෙම ධර්මතාවය මෙන්න මේ ආකාරයට පෙර තිබුණේ නැහැ. මේ විදිහට හට ගන්නව දැක්ක. මෙන්න මේ ආකාරයට හට ගන්නව දැක්ක. හට ගන්න මේ ධර්මතා ස්වභාවය තිබුණේ නැහැ. නිරුද්ධ වෙනව දැක්ක. එහෙනම් මෙන්න මෙතනදී මෙන්න මේක දකින්නකොට මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට තේරෙනවා මෙන්න මේ දැකගත් සංස්කාර පුංජය අතීතයේ තිබිච්ච එකක් නෙවෙයි. අතීතයේ තිබිච්ච එකක් නෙමෙයි. එහෙම මොතෙමයි හටගත්තේ. එහෙනම් සංස්කාර පුංජය හටගන්න දැක්ක යෝගාවචරයට අතීත අන්තය කැපෙනවා. අතීත අන්තය නැති වෙනවා. අතීතයේ දේවල් තිබුණු බව සැක නැතුවම දුර වෙනවා. ඔහු දකිනවා මේක නිරුද්ධ වෙනවා. ඔහු දකිනවා මේක නිරුද්ධ. එහෙනම් ඒකාන්තයෙන්ම ඔහු මෙන්න මේ තීරණය ගන්නවා. අනාගතෙට මේ කියන්නේ නැහැ කියලා. අනාගතෙට මේ සංස්කාර පුංචි යන්නේ නැහැ කියලා ඔහු තීරණය කරගන්නවා. එහෙනම් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ සංස්කාර පුංචියෝ වර්තමාන මොහොතේමයි හටගන්නේ. අතීතයේ තිබිච්ච එකක් නෙවෙයි. ඒ සංස්කාර පුංචි අනාගතයට යන්නේත් නැහැ. ඒ ආකාරයෙන් මේ සංස්කාර පුංචයන්ගෙන් හටගත්ත මුළු මහත් ලෝකෙම අතීතයේ තිබුණේ නැහැ කියන ධර්මතාවයට. ඒ වගේමයි ඒ සියලුම දේ අනාගතයට යන්නේ නැහැ කියලා ඔහු දැනගන්නවා. ඔහුට තේරෙනවා, ඔහු අවබෝධ කරගන්නවා මේ ලෝකේ පවතින වර්තමාන මොහොතේ පමණක් බව. වර්තමානයේ මොහොතේ පමණක් බව ඔහු දැකගත්. ඒ කියන්නේ උපදින බව දැනගත්තාම පෙර නොතිබීම හටගත් බව දැනගත්තාම අතීතාන්තය කැපෙනවා. හොඳට සිහිපත් කරගන්න. පෙර නොතිබීම හටගත් බව දැනගත්තාම අතීතාන්තය කැපෙනවා. ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා දැකගත්තාම අනාගතාන්තයත් කැපෙනවා. එහෙනම් ඔහු දකිනවා. ඔහුට තේරුම් යනවා, අවබෝධ වෙනවා ලෝකය පවත්වන්නේ මෙන්න මේ වර්තමාන ස්වභාවයේ පමණක් කියලා. ඔහු මේ ආකාරයෙන් මුළු මහත් ලෝකයම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයට පත් වෙනවා. අතිශය වැදගත් ධර්මතා ස්වභාවය. නමුත් සාමාන්‍යයෙන් අපි හිතන්නේ මගේ දූල පුතාලා අම්මලා තාත්තලා හිටියා. ඒ ඉන්න අම්මලා තාත්තලා මම දකිනවා. ඒ අම්මලා තාත්තලා අනාගතයේදීත් ඉන්නවා. නමුත් අපි දන්නේ නැහැ මේ සියලුම ධර්මතා අපි ප්‍රඥප්තියක් විදිහට සම්මුතියක් විදිහට හඳුන්වන මේ අම්මා තාත්තා දුව පුතා මේ සියලුම ලෝක ධාතුවේ තියෙන සියලුම දේවල් පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන අපි ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි විදර්ශනා ඥාණයට මෙන්න මේ සත්‍ය ලෝකය අවබෝධ කරගන්නට පුළුවන්. එහෙනම් නාම සංස්කාර පුංජයක ස්වභාවයත් මේකයි, රූප සංස්කාර පුංජයක ස්වභාවයත් මේක. මොකද අපි මීට පෙර ඉගෙනගෙන තියෙනවා මේ සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඊ타ත්ම වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා කිය. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම දැකපු විදර්ශනා ඥානයේට අතීත අන්තය නිරුද්ධ වෙනව නැති වෙනවා. විදර්ශනා ඥානයෙන් නිරුද්ධ වනු දැකපු ඒ විදර්ශනා ඥානයට අනාගත අන්තය නිරුද්ධ වෙනවා. අන්නේ විදර්ශනා ඥානයට අරමුණු වෙන්නේ ලෝකයේ වර්තමානයි. අන්නේ ස්වභාවයට කියනවා මධ්‍යම කියලා. මධ්‍යම ප්‍රතිපදාව. මජ්ජි අතීතයේ තිබුණේ නැහැ, අනාගතයට යන්නේ නැහැ. වර්තමානීයමයි මේ ධර්මතා හටගන්නේ. ශේෂ ධර්ම කරුණක් මම දැන් ඔයාත් එක්ක කතා. ඒ කියන්නේ අපි දන්නවා රූප පිණ්ඩයක් ගත්තත් නාම පිණ්ඩයක් ගත්තත් මේ ආකාරයේ පොදු ධර්මතාවයකට
එම සංස්කාර ස්වභාවය මුහුණ දෙනවාමයි. මෙන්න මේ ධර්මතා ස්වභාවය දැක්ක බුදුරජාණන් වහන්සේ මෙම සියලු සංස්කාර ධර්මයන් උදෙසා විශේෂ ධර්මතා තුනක් දේශනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මතා මෙම සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. නිට්ටය නෑ. ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. නිට්ටය නෑ. අනාත්මයි. සියලුම ධර්මතා ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙන නිසා හැමදාම තියෙන මේ සංස්කාර ධර්මතාවයක් නෑ. හැමදාම ඒවා පවතින්නේ නෑ. හටගත්ත මොහොතේම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රකාලයේම ලෝක ධාතුවේ කොහේ ඇවිද්දත් සදාතනිකයි කියන හැමදාම පවතින ආත්මීය ස්වභාවයක් හම්බ වෙන්නේ නෑ. අනාත්මයි. වෙනස් වෙන නිසා අනිත්‍යයි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැමදාම පවතින දෙයක් නැහැ. තම වසඟේ පවත්වා ගන්නත් බෑනේ මේ විදිහට බලනකොට. අනාත්මයි. ඉතින් මේ අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතා ස්වභාවය වසාගෙනමයි සිටිනේ දුක්ඛ කියන ධර්මතා ස්වභාවය. ඒ කියන්නේ බුදුජාණන් වහන්සේ දේශනා කරනවා මෙම සියලුම සංස්කාර ධර්මියෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. එහෙනම් 31ක් වූ සියලුම සත්ව වාසය කරන මේ වාසස්ථාන 31 තලයේම නිර්මාණය වෙන්නේ මෙන්න මේ 81ක් වූ සංස්කාර ධර්මයන්ගෙන්. එහෙනම් මේ සියලුම සංස්කාර ධර්මයන්ට පොදු වූ ධර්මතා තුනක් තියෙනවා. මොකක්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ කියන්නේ බ්‍රහ්මයක් ගත්තත් ඒ බ්‍රහ්මයාගේ ශරීරයේ තියෙන හට ගන්නා වූ චිත්තචෛතසිකත් ඒ රූපත් ඒකාන්තයෙන්ම පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. සියලුම 31 තලයේ යම් ධර්මතාවයක් තිබෙනවා නම් සමහර විට සචේතනික හෝ වාචේතනික හෝ වේවා මේ සියලුම ධර්මතා ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා. ඒකාන්තයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මම මේකට තවත් විශේෂ වචනයක් කියනවා මේක දුක්ඛ ආර්ය සත්‍ය ආනන්දය. මේක දුක්ඛ ආර්ය සත්‍ය මිදෙන්නේ නෑ 31 තලයෙන්. කොහේ ගියත් දුක නැමැති ධර්මතාවයෙන් වෙන් වෙන්නේ නෑ ආනන්දය කියලා. ඇයි? 31 තලයේම නිර්මාණය වෙන්නේ මෙන්න මේ සංස්කාරයන් හේතු කරගෙන නිසා. එහෙනම් සියලුම සංස්කාර ධර්මියෝ නැසෙන සුළුයි. අනිච්ඡාවත සංකාර. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නිරුද්ධ වෙන ධර්මතා ස්වභාවය. ඒක තාමත්ම පුංචි කාලයක් පවතී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ආනන්දය මට හට ගැනීමක් පේනවා. ඒ වගේමයි නැතිවීමක් පේනවා. ඒ වගේමයි ආනන්දය පවතින දේ තුල වෙනස් වීමකුත් මට පේනවා. ඒ කියන්නේ අපි පොදුවේ කතා කරන මේ උපදී ස්ථಿತಿ භංගය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ඉපදීමක් නැතිවීමක් පැවැත්ම තුල වෙනස් වීමකුත්. ඇත්තටම වෙනස් නොවන අවස්ථාවක් නම් සොයාගන්න ත්‍රිකාලයේම අවස්ථාවක් නේ. අපි හුදු වර්තමානයේ කියලා දාගෙන තියෙන්නේ මේ ඉපදීමත් නිරුද්ධයත් අතර ඒ කාල සීමාව. හැබැයි ඒකට පරමාර්ථ විදියට අර්ථකථනයක් දෙන්න විදියක් නෑ. යමෙක් කියවුවොත් වර්තමානයේ කියන්නේ උපදියද භංගයේද ස්ථිතියද කියලා ඒකට ස්ථිර වූ නිගමනයක් දෙන්නට බෑ. ඇයි සෑම මොහොතක්ම වෙනස් වෙනවා. ඉපදීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පැවැත්ම තුල වෙනස් වීමක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා නුවණට මේ ලෝකේ යථාර්ථය ඉතාමත් විශිෂ්ට අයුරින් අවබෝධ වෙනවා ඇතුණි. පුදුම ධර්ම ස්වභාවයක් මේක. විශේෂයෙන්ම මෙම සංස්කාර ධර්මයන්ගේ යථාභූත ඥානය තුලින් අපිට මේ ලෝකයේ පිළිබඳ මහා ගැඹුරු දැක්මක් ඇති කරගන්නට මඟ පෑදෙනවා ඇතුණි. බලන්න අපි විදර්ශනා ඥාණයෙන් මේ වර්තමාන මොහොත අධ්‍යයනය කරන්නට ගියොත් විදර්ශනාවට ලක් කළොත් අපිට පේන්නේ මේ වර්තමාන මොහොතේ තිබෙන සියලුම සංස්කාර ධර්මියෝ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුම නිරුද්ධ වෙන බව. ඒ වගේමයි මේ පැවැත්ම තුලත් වෙනසක් අපි දකි. මෙන්න මේකයි ලෝකයේ සදාතනික යථාර්ථය. එහෙනම් අපිට අපි යම්තාකල් ලෝක ධාතුවේ ජීවත් වෙනවාද එතෙක් කල් අපි අසුරු කරන්නේ මෙන්න මේ වගේ ධර්මතා ස්වභාවයක්මයි. මේ වගේ සංස්කාර ධර්මියෝමයි අපි අසුරු කරන්නේ. ඒ කියන්නේ අපි මේ වගේ ධර්මතා අසුරු කරනකොට අපි හිතන්නේ නොදිනුවත් කම නිසා පෙර තිබුණා ඒ අසුරු කරගත් ධර්මය අනාගතයේ තියනවා කියන වැරදි දර්ශනය. හොඳයි. මම හිතනවා ඔය ඇත්තන්ට එක්තරා මට්ටමකට අතීතාන්තය කැපිලා අනාගතාන්තයත් කැපිලා මේ සංස්කාර පුංජයන්ගේ වර්තමාන මොහොතේ
හටගෙන නිරුද්ධ වෙන බවක් යන දර්ශනය යම් ආකාරයකට අන්මේ ඥානයට අවබෝධ වුණා කියන ස්වභාවය මා තුළ තියෙනවා. ඊළඟ පාඩමින් ඊළඟ මොහොතේදී අපි මේ පිළිබඳ තවත් ගැඹුරට ඉගෙන ගමු.